හෙලෝ කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔන්න ඔක්කොමලා පිළිගන්නවා ද මැජිෂියන්ගේ අලුත්ම වීඩියෝ එකට. අද තම්බ්නෙල් එකේදී ඔයා දැක්කනේ අද ගේන්නේ ධනය සම්බන්ධයෙන් රීඩින් එකක්. කාටද වැඩියෙන්ම සල්ලි හම්බ වෙන්නේ කියලා තමයි අද බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කාඩ් තුනයි කොයි කාඩ් එකේද සල්ලි තියෙන්නේ කියලා තමයි අපි අද බලන්නේ. වැඩියෙන්ම ඊළඟ සති දෙකට. කියන්නේ පොඩි කාලයකට ලොකු කාලයක් එපා අපිට මේ පොඩි කාලය තුල ගොඩක් සල්ලි හම්බ වෙන්නේ. එහෙම නැත්නම් වැඩියෙන් සල්ලි හම්බ වෙන්නේ, බෝනස් එක හම්බ වෙන්නේ, එහෙම නැත්නම් විශේෂයෙන් කාගෙන් හරි හම්බ වෙන්න. මේ කොහොම හරි වැඩියෙන්ම සල්ලි හම්බ වෙන කෙනා තමයි හොයාගන්න යන්නේ. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් කාඩ් එකක් සිලෙක්ට් කරගෙන බලන්න ඒ ඔයාද කියලා. ඒ වගේම මතක් කරගන්න අපි ෆ්‍රී සෙමිනාර් එකක් ගෙනල්ලා තියෙනවා මේ මුදල් ආකර්ෂණය සම්බන්ධයෙන්. හරි මුදල් ආකර්ෂණය කියලා කියන්නේ මනි මැග්නට් එකක් කරනවා ඔයාව අපි. මනි මැග්නට් එකක් කියලා කියන්නේ මුදල් ආකර්ෂණය කරන පුද්ගලයෙක් කරනවා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ඒ මනි ভাইබ්‍රේෂන් එක අපි ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් මුදල් වල හැසිරීම කොහොමද? රිචුවල්ස් හරියටම කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අපේ law of attractions එහෙම නැත්නම් විශ්ව ශක්තිය හරියටම ප්‍රයෝජනයට ගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අපි ගාව තියෙන අපේ මනස මුදල්මය මනසක් කරන්නේ කොහොමද? මුදල් වලට ආකර්ෂණය වෙන අවස්ථා හඳුන ගන්න. හරිම අවස්ථාවේදී ඒ වැඩේ සාර්ථක කරගන්න. සල්ලි උනාට පස්සේ නැතුව සල්ලි අයිඩියා එකක් විදියට තියෙනකොට කොහොමද මේක හඳුනගන්නේ කියන එක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී සරලවම ඔයාලට කියලා දෙන්න හදන්නේ ෆ්‍රී සෙමිනාර් එකක් විදියට. ඉතින් ඒක අපි ධනමන්තරේ අපේ WhatsApp channel එකේ තමයි ගේන්නේ. ඉතින් මේ WhatsApp channel එකට අනිවාර්යයෙන්ම join වෙන්න. මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් මේකට join වෙන්න. ෆ්‍රී ලැබෙන සෙනසුරාදා තියෙන්නේ. අදම මේකට join වෙන්න කියලා මතක් කරනවා. ඔන්න මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා. right? I think වැඩි වෙලා ගන්න තු මම කාඩ්ස් ටිකක් දාන්නම් මෙන්න මේ විදියට. ඉතින් මෙතනින් කාඩ් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ කාටද වැඩියෙන්ම සල්ලි හම්බෙන්නේ නැත්නම් ඔයාට කොච්චරක් සල්ලි හම්බ වෙනවද කියලා ඊළඟ සති දෙක ඇතුළත ඊළඟ සති දෙක කියලා ගන්නෙ මේ වීඩියෝ එක බලන වෙලාවේ ඉඳලා. ඒ කියන්නේ ඔයා මේ අද ඔයා බලන්නේ මේ වීඩියෝ එක දාන දවසේ නෙවෙයි ඊට මාසෙකට පස්සේ නම් ඔව් අද ඉඳන් තමයි ඔයාට මේ සති දෙක කවුන්ට් වෙන්නේ. right? හරි. එහෙනම් මම හිතනවා කාඩ් එකක් තෝරගන්න ඇති කියලා. ඔයා තෝරගත්ත කාඩ් එකත් එක්ක තමයි අපි දැන් බලන්න යන්නේ. ඔයාට කොච්චර සල්ලි හම්බ වෙන්න තියෙනවද කියලා ඊළඟ සති දෙකේදී. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එක නම් පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට සල්ලි ටිකක් හම්බ වෙන්න තියෙනවා. හැබැයි මේ සල්ලි ටික හම්බ වෙන්නේ ඔයාගේ දැනුම පාවිච්චි කරලා. ඔයාගේ වචන පාවිච්චි කරලා, ඔයා කතා කරලා. ඒ කියන්නේ ඔයාගේ ණයක් ගත්තා නම් ඔන්න කෝල් කරලා ඔයාට ඒක ඉල්ල ගන්න පුළුවන්. right? වෙන කාගෙන් හරි. එහෙම නැත්නම් ඔයාට තව කෙනකින් කෝල් කරලා ණයක් ඉල්ල ගන්න. නැත්නම් මොන හරි දෙයක් ඉල්ල ගන්න, මොන හරි හෙල්ප් එකක් ගන්න, මොනවා හරි දෙයක් රික්වෙස්ට් කරලා ගන්න. එහෙම නැත්නම් ඔයාට උගන්වලා කියලා දීලා. right? එහෙම නැත්නම් සේල් එකක් කරලා ඔයා සේල්ස් ඒජන්ට් කෙනෙක් වගේ නම්, හරි ඔයා මාකටිං මැනේජර් කෙනෙක් වගේ නම් ඔයාට පුළුවන් ඔයාගේ සේල්ස් කරගන්න, ඔයාගේ සේල්ස් වැඩි කරගන්න ඔයාගේ වචන පාවිච්චි කරලා, ඔයාගේ දැනුම පාවිච්චි කරලා. ඉතින් කට පාවිච්චි කරලා එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරලා තමයි ඔයා මේ දේවල් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාට සල්ලි ටිකක් පොතේ දාගන්න. එහෙම නැත්නම් ටිකක් පොතට සල්ලි ටිකක් එන අතටත් වැඩිය පොතට සල්ලි ටිකක් වැටෙන්න පුළුවන් කාලයක් කියලා තමයි ඊළඟ සති දෙක ඔන්න මතක් කරන්න. ඉතින් මේක නිසා මේ ජයග්‍රහණයක් ලැබුවා වගේ දෙයක් කියලා මේකේ පේනවා. ටික කාලයක ඉඳලා ගන්න බැරි වෙච්ච සල්ලියක් ගන්න තිබ්බනම් ඔන්න උත්සාහ කරන්න ඔයාට පුළුවන් කියලායි මට හිතෙන්නේ. ඊළඟ සති දෙකේදී, ඒ කියන්නේ ඊළඟ කාලය තුල ඔයාට උත්සාහ කරන්න පුළුවන් මේ හම්බ වෙච්ච නැති දෙයක් ලබා ගන්න. හම්බ වුණේ නැති, උත්සාහ කරේ නැති දෙයකට නැවත උත්සාහ කරන්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට එදිනදා වැටෙන සැලරි එක ගැන නෙවෙයි මේ කියන්නේ. ඉතින් ඒක කොහොමත් වැටෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි මේකෙදි අපි කියනවා ටිකක් ගන්න බැරි වුණ සල්ලියක් ගන්න පුළුවන් වෙන. එහෙම නැත්නම් ඔයාගේ කලර්ස් වලට පෙන්වන්න පුළුවන් වෙන. එහෙම නැත්නම් ඔයාට මෙච්චර කල් කරන්න බැරි වෙච්ච දෙයක් කරලා මුදලක් උපයන්න පුළුවන් වෙන කාලයක් ඔන්න එනවා කියලා තමයි කියන්නේ. ඔයා පළවෙනි කාඩ් එක නම් තෝරගෙන තින්ති. පළවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට සුබ ධනවත් සති දෙක ආරම්භයක් තමයි පෙන්වන්නේ. නැත්නම් ධනවත් සති දෙකක් තමයි පෙන්වන්නේ. පළවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරනෝන මම මුලින්ම කිව්වා වගේ ධනය ආකර්ෂණය කරගන්න විදිය ගැන. ධනය ආකර්ෂණය ගැන අපි ඔන්න වෙනම කෝස් එකක් විදියට වෙනම ඉගෙන ගන්නවාට ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. ඒක ඉතිරි කරගන්න විදි ගැන. right? එහෙනම් තමයි කෑෂ් ෆ්ලෝ එක කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන. ඔයාව මනි මැග්නට් එකක් කරන්නේ කොහොමද කියන එක තමයි මේ වැඩමුළුවේදී, මේ නොමිලේ පවත්වන වැඩමුළුවේදී අපි ඔන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඒකට WhatsApp නම්බර් එකක් මම දාලා තිනවා බයෝ එකේ. නැත්නම් මෙතන ඔයාලට පේන නම්බර් එක. මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඒ channel එකට අනිවාර්යයෙන්ම join වෙන්න. මේක free තමයි තියෙන්නේ. නොමිලේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් මුදල් ආකර්ෂණය කරන ක්‍රම ගැන. right? ඉතින් මේක වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. මේක හම්බ වෙන්නේ ද මැජිෂියන් ගෙන් විතරයි. එහෙනම් අමතක නොකර මේ සල්ලි ඊළඟ සති දෙකේදී හම්බ වෙන සල්ලි ටික හරියට කළමනාකරණය කරගන්න ඔන්න මම අර මුලින් කිව්වා වගේ අපේ ෆ්‍රී
සෙමිනාර් එකට ජොයින් වෙන්න අපේ නොමිලේ පවත්වන වැඩමුළුවට ජොයින් වෙන්න කියලා තොන්න මතක් කරනවා. අමතක කරන්න එපා. සෙනසුරාදා තමයි මේක තියෙන්නේ. දෙවනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන ඔන්න දෙවනි කාඩ් එකේ ඔයාට ධනය කියන්නේ කාගෙන් හරි ලැබිය යුතු ධනයක්. උරුම හිමිකමක් ලැබෙන්නේ ඉඩ කඩක් තියෙනවා. උරුම හිමිකම් ගොම දේපල ටිකක් ලියලා දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔයාට දෙන්න හිතන් හිටපු තෑග්ගක් වෙන්න පුළුවන්. තෑගි ඔප්පුවක් වෙන්න පුළුවන්. තව කෙනකින් ඔයාට ලැබෙන ලොකු ධනයක් වෙන්න පුළුවන් කියලා කියන්නේ සල්ලි මල්ලක්, මැණික් මල්ලක්. ඔන්න ඔයාගේ අතට ගෙනත් දෙන්න ඉඩ කඩක් තියෙනවා කියලා කියන්නේ ඊළඟ සති දෙකෙදි. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ඊළඟ සති දෙක ලොකු කාලයක් නෑ. කොහෙන්ද මට මෙච්චර දෙයක් ලැබෙයිද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයාට ලැබෙනවා. ඒ දේ ඔයාට ලැබෙනවා. ඒ දේ ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයාගේ ජීවිතේම සාර්ථක වෙන්න පියවරක් තියන්න පුළුවන් වෙනවා. මොකද මේ දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට හිර වෙලා වගේ ෆීල් එකක් මේ වෙලාවේ තියෙන්න පුළුවන්. හිර වෙලා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පාත් එකක් නෑ වගේ දැනෙන්න පුළුවන්. ඊළඟ සති දෙක no way කොහෙන්වත් මට සල්ලි එන්නේ නෑ. වගේ දේවල් වල ඔයා හිරවලා ඉන්න පුළුවන්. හැබැයි මේකෙදි කියනවා ඔයාට ඒ දේ ලැබෙන්න තියෙනවා. ඔයාට ඒ දේ ගන්න තියෙනවා. හැබැයි ඒකට ඔයා ලොකු ඩිසිෂන් එකක් ගන්නත් සමහර ඉඩ කඩක් තියෙනවා. ඩිසිෂන් එකක් කිව්වම තීරණයක් ගන්න සිද්ධ වෙනවා වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයා ගන්න තීරණයක් නිසා තමයි ඔයාට මේ දේ ලැබෙන්නේ වගේ කොටසක් තියෙනවා. නමුත් ඔයාට දිව්‍ය ලෝකෙන් හම්බුණා වගේ chance එකක් හම්බ වෙන්න පුළුවන් කියලා කියන්නේ. ලොකු chance එකක් නේ. එතකොට සමහර වෙලාවට boyfriend ගෙන් girlfriend ගෙන් හරි ගෙදරින් තෑගක් හම්බ වෙන්න පුළුවන්. gift එකක් හම්බ වෙන්න පුළුවන්. ලොකු වටින දෙයක් ෆෝන් එකක් හරි iPhone එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කැමරා එකක් හරි මොන හරි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ලොකු දෙයක් ඔයාට බලාපොරොත්තු වෙන්න හිටපු ලොකු දෙයක්. හරි. ඔයාට දැනට ෆෝන් එකක් තියෙනවා. ඔයාට තව ෆෝන් එකකින් වැඩක් නැහැනේ. හැබැයි ඔයාට නැති කෙනෙක් නම් ඒ වගේ තමයි. ඔයාට වටින දෙයක් මේ වෙලාවේදී ලැබෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඔන්න තෝරගත්ත දෙවනි කාඩ් එක නම් ඒ විතරක් නෙමෙයි. අපි ගන්නවා මේකෙදි ලොකු කෙනෙක්ගේ ඇඩ්වයිස් එකක්. ලොකු දියුණු වෙන්න පුළුවන් උපදෙසක්. හරි දියුණු වෙන්න පුළුවන් ඇඩ්වයිස් එකක්. එහෙම නැත්නම් පාත් එකක් ඕපන් වෙන්න පුළුවන් කියන කොටසකුත් තියෙන දෙවෙනි කාඩ් එක තෝරගත්තවට. ඒක නිසා දෙවෙනි කාඩ් එක ටිකක් මං කැමති සල්ලි වලට වඩා දියුණු වෙන පාත් එක ඕපන් වෙනවට. ඉතින් ඒක නිසා දියුණු වෙන පාත් එකක් ඕපන් වෙනවා කියලා කියනවා. ඔන්න දෙවෙනි කාඩ් එක නම් ඔයා තෝරගෙන තියෙන්නේ. ඒ සඳහා තව කෙනෙක්ගේ ගයිඩන්ස් එකක් එහෙම නැත්නම් උපදේශනයක් එහෙනම් වැඩිහිටියකින් ඔයාට දෙන අවවාදයක් ඉවහල් වෙන්න පුළුවන් කියන කාරණේකුත් තියෙනවා. දෙවෙනි කාඩ් එක නම් තෝරගෙන තියෙන. ඒක නිසා දෙවෙනි කාඩ් එක තෝරගත්තා හරියම අවධානයෙන් සිටිය යුතුයි මේ සම්බන්ධයෙන්. life changing decision එකක් අත ළඟ කියලායි කියන්නේ. දිව්‍ය ලෝකෙන් හම්බෙන වගේ කොටසක් අතට වැටෙන්න ළඟයි කියලායි කියන්නේ. දෙවෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට. ඉතින් ඒක නිසා ඔන්න ඒ වගේ මතක් කරන අපේ ෆ්‍රී සෙමිනාර් එක තියෙනවා ඔන්න සෙනසුරාදා ධනය ආකර්ෂණය වීම සම්බන්ධයෙන්. අපේ ධන මන්තරේ එහෙම නැත්නම් මනි මැග්නට් එකක් කරන්නේ කොහොමද? ඔයාව ධනය ආකර්ෂණය කරන මැග්නට් එකක් කරන්නේ කොහොමද කියලා තමයි මේ වැඩමුළුවේදී අපි කියලා දෙන්න හදන්නේ. ඒක නිසා මේ නොමිලේ පවත්වන වැඩමුළුව මිස් කරගන්න නම් එපා. මේ නම්බරයට WhatsApp message එකක් දාලා දැම්ම join වෙන්න කියලා මතක් කරනවා. ඔයා තෝරගත්ත තුන්වෙනි කාඩ් එක නම් තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට පොඩ්ඩක් හිරවීමක ඉන්න පුළුවන් කියන කොටසක් තමයි තියෙන්නේ. මුදල් සම්බන්ධයෙන් මුදල් එන මාර්ග පොඩ්ඩක් හිර වෙන්න පුළුවන් කියන කාරණේකුත් තියෙනවා. පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්. පොඩ්ඩක් පස් වෙනවා වගේ දැනෙන්න පුළුවන් වගේ කාරණාවක් තියෙනවා. සහ වියදම් වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වියදම කොච්චරද හම්බ වුණත් වියදම ඊට වඩා වැඩි වෙන්න පුළුවන් වගේ කාරණේකුත් මෙතන තියෙනවා. ඒක නිසා වුණ තුන්වෙනි කාඩ් එක තෝරගත්තාට ධනයත් එනවා. වියදමත් වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ ධනෙ එන ටික පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් ආපු ගම වියදම් වෙන්න පුළුවන්. ඒතකොට අතේ රැඳෙන කාලය, අතේ රැඳෙන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ කඩක් තියෙනවා. මේ සති කීපයට ඊළඟ සති දෙකට උනත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගන්නවා මේ නරක දේවල් වලට එහෙම නැත්නම් අනවශ්‍ය වියදම් වලට වැඩිපුර මුදල් වියදම් කරන්න පුළුවන් කියලා. ඒතර අනවශ්‍ය විදියට වියදම් කරනවා නම් අපි ගත්තොත් එහෙම කණ්ඩ, බොණ්ඩ එහෙම නැත්නම් වෙන shopping කරන්න. හරි. ඇත්තටම මේ වෙලාවේ අවශ්‍ය නැති දෙයකට ඒකට වියදම් කළ යුතුයි. හැබැයි මේ වෙලාවේ මේ සති දෙකේදී ඔයා මේකට වියදම් කළ යුතුද කියලා ප්‍රශ්නය අහන්න හිතන තැනට ඔයාට මේක තියෙන්න පුළුවන්. සමහරට අවශ්‍ය වියදමක් වෙන්න පුළුවන්. කාගේ හරි අසනීපයකට වියදම් කරන්න, ඔයාගේ අසනීපයකට වියදම් කරන්න, ඔයාගේ වෙහිකල් එකේ වැඩකට, ඔයාගේ ක්ලාස් එකේ වැඩකට, හරි ඔයාගේ මොන හරි දෙයක් හදාගන්න, වෙනස් කරගන්න ඔයාට මුදල් වියදම් කරන්න වෙන්න පුළුවන්. ඒකත් මුදල් වියදම් වීම තමයි. හැබැයි ඒ ටික හොඳටම තියෙද්දි උනත් ඔයාට හම්බෙන සල්ලි ටික ඒත් වියදම් වෙනවා කියලායි කියන්නේ මේ ඊළඟ සති දෙකේදී. පරිස්සමට ඉන්වෙස්ට් කරන්න ඔයාට සිද්ධ වෙනවා මේ සති දෙකේදී. ඔයාට සල්ලි හම්බ වෙනවා දැන්. වියදම් වැඩි කියන්නේ ඒකයි. ඔයා අසනීපයකට shopping කරන්න, එහෙම නැත්නම් හොඳ හෝටල් එකකින් කන්න බොන්න, එහෙම නැත්නම් girlfriend boyfriend වගේ වියදම් කරන්න වගේ වෙන්න පුළුවන්. මේ වියදම් කරන්න වැඩි වෙනවා කියලා කියන්නේ තුන්වෙනි කාඩ් එක තෝරගත්ත ඔයාට. එතකොට පරිස්සමට ආයෝජනය කරන්න කියලා ඇඩ්වයිස් එකක් තියෙනවා. තුන නැත්නම් මේ වියදම් කරන මුදල
ඔයාට ආය හම්බ වෙන්නේ නැති නිසා වෙන්න පුළුවන්. ඒක ඔයාට වියදමක් විදියටම තියෙන නිසා වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මොලේ කල්පනා කරලා මේක මේ වෙලාවේ අත්‍යවශ්‍යමද කියලා හිතලා ආයෝජනය කිරීම සුදුසුයි කියලා තමයි මම ඔයාට රෙකමන්ඩ් කරන. හොඳ කෑම බීම හම්බ වෙන, හොඳ රැඳුම් පළඳුම් හම්බ වෙන සති දෙකක්. ඒක ගැන කිසි සැකයක් නැහැ. හැබැයි ප්‍රශ්නය ඒකට වියදම් කරන මුදල් වලට මොකද වෙන්නේ? ආය ඒක හම්බ වෙයිද? ඉතින් ওই වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. සල්ලි හම්බ වෙනවද කියලා අහුවොත් එහෙම සල්ලි හම්බ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රමාදයි කියන ඇඩ්වයිස් එක මම ඔයාලට දෙනවා. තුන්වෙනි කාඩ් එක නම් තෝරගත්තේ. හැබැයි හරියට ඉන්වෙස්ට් කරන්න කියන ඇඩ්වයිස් එකත් ඒක ඇතුලේ හිර වෙලා තියෙනවා කියලා ඔන්න මතක් කරනවා. ඒ වගේම ඔන්න මතක් කරනවා අමතක වෙන්න කලින් අපේ ෆ්‍රී සෙමිනාර් එක තියෙනවා ඔන්න මේ සෙනසුරාදා ධනමන්තරේ අපේ WhatsApp channel එකේදී. ඉතින් ධනමන්තරේ WhatsApp channel එකට join වෙලා නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම join වෙන්න මේ number එකට WhatsApp message එකක් දාලා. ඉතින් මේක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන සෙමිනාර් එක. අපි හැමදාම කියන rituals, money blockages, law of attraction වලින් try කරනවානේ. ඉතින් ඒවා හරියටම ඉගෙන ගන්න. හරියටම මේක කොහොමද කරන්න කියන එක ගැන දැනගන්න පුළුවන් ඔයාට මේ free seminar එකට join වුණොත් එන්නේ. ඉතින් මේ ලොකු අවස්ථාවක්, big opportunity එකක්. මේක miss කරගන්න එපා කියලා මම අනිවාර්යයෙන්ම මතක් කරනවා ඔයාටත්. ඉතින් අනිවාර්යයෙන්ම සෙනසුරාදා අපි live seminar එකේදී හම්බෙමු. ධනය ආකර්ෂණය කරන ඔයාව money magnet එකක් කරන program එකේදී.